guys, welcome back my YouTube channel. ඔන්න ඉතින් අද මගේ නිවාඩු දවස. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයාලට ඩේ ව්ලොග් එකක් ගේන්න. අද ඉතින් නිවාඩු දවස වුණාට පොඩ්ඩක් උදේම නැගිට්ටා. නැගිට ගමන් ඉතින් මුලින්ම කරන්නේ ගෙදර දොර ජනෙල් අරන එක පොඩ්ඩක් ගෙදරට හුලං වදින්න එළිය වැටෙන්න මුලින්ම ඒ දේ තමයි කරන්නේ. පොඩ්ඩක් ඉතින් මේ දවස්වල වොයිස් එකත් වෙනස් වෙලා තියෙන්නේ පොඩ්ඩක් සනීප නැති නිසා. උදේම නැගිට ගමන් ඉතින් අනිවාර්යයෙන්ම දේ තමයි මේක. අනිවාර්යයෙන්ම උදේට තේ එකක් බොන එක මට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් නැගිට ගාම තේ එකත් හදාගෙන ඒක බීලා තමයි දවස් වැඩ පටන් ගන්නෙ. අද ඉතින් මගේ නිවාඩු දවස නිසා මට කරන්න කියලා එහෙම ලොකු වැඩක් නැහැ. අද දවසේ ඉතින් මං වෙනුවෙන් තමයි මට ගත කරන්න තියෙන්නේ. සතියකට එක දවසක් හරි මම මගේ වෙලාව වෙන් කරගන්නවා. ඉතින් දැන් තේ එකත් බීලා පොඩ්ඩක් කාමරය අස් කරගත්තා. අවුල්ලා තියෙනකොට ඇත්තටම කිසි වැඩක් කරන්න බෑ. ඒ නිසා මුලින්ම ඒ වැඩේ ඉවර කරා. ඔය වැඩේ ඉතින් මම උදේම කරා. ඉතින් මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් අපේ අයියාටත් තියලා එකම රාජකාරිය මේක තමයි උදේ නැගිට ගමන්ම මමත් ඉතින් යා එක්ක ගිහිල්ලා මෙයාලට කෑම දීලා බෙහෙත් තියෙන ඒවා දීලා එයාලා බල බල ඉන්නවා. ඉතින් ඒකත් හිතට නිදහසක් ඇත්තටම. ඉතින් ඊට පස්සේ අයියා වැඩට ගියා. මමත් ඉතින් ඊට පස්සේ බත් එකක් බදාගත්තා. උදේම මොනිටේ ගන්නත් කාලා ඉන්න ඕනේ. අද ඉතින් නිවාඩු නිසා මම හිතුවා පොඩ්ඩක් ඔළුවේ තෙල් ටිකක් ගාලා මගේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙලා තියෙන ඇත්තටම. හෙයා කලෙක්ට් කරාට පස්සේ ගොඩක් ඩ්‍රයි වුණා. ඉතින් ඒ නිසා මට ඇත්තට හැමදාම නිවාඩු නැති නිසා ෂොප් එක වහන්න නැති නිසා අද දවසේ පොඩ්ඩක් ඔළුව මසාජ් කරලා උදේට නා ගන්න ඕනේ. අපි එහෙම තෙල් ගාමු. මේ ඉතින් මම යූස් කරන හෙයා ඔයිල් එක. එහෙනම් ගාමු. මුලින්ම මම හොඳට හිස් කබලේ ගන්න ඉස්සල්ලාම. හොඳට මසාජ් එකක් දෙන්න ඕනේ. එතකොට තමයි පොඩ්ඩක් අර ඩ්‍රයි ගතිය නැති වෙන්නේ. මම ගොඩාක් හෙයා එක ඩ්‍රයි. ඉතින් උදේම කොණ්ඩේට හොඳ මසාජ් එකක් දුන්නා. ඇත්තටම හැමදාම මේ දේ කෙරෙන්නේ නැහැ මට. මෙහෙම ගෙදර ඉන්න දවසට විතරයි. මොකද උදේ ගියාම ගෙදර එන හවස. හවස ඇවිල්ලා ඉතින් තෙල් ගාලා ඉඳලා නාන්න වෙලාවක් නැහැ. ආපු ගමන් නා ගන්නවා. අද දවසම ඉතින් මම මං වෙනුවෙන් වෙලාව වෙන් කරන නිසා මම හොඳට වෙලාව අරගෙන කොණ්ඩේ මසාජ් කරනවා. ඉතින් ගෑනු ළමෙක් වුණාම තමන් වෙනුවෙන් පොඩි හරි කාලයක් වෙන් කරන්න ඕනේ. මගේ කොණ්ඩේ කාලය කරපු නිසා ගොඩාක් ඩැමේජ් වුණා. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ දෙයක් කරගන්න නම් හොඳ සැලොන් එකක් බලලා කරන්න. තමන්ට විශ්වාස තැනක්. ඉතින් මම හෙයා ඔයිල් එක ගාලා කොණ්ඩේ මේ උඩට වැඳගත්තා. දැන් ඉතින් මේක පැය දෙකක් තුනක් විතර ඉඳලා මම නානවා. ගොඩක් වෙලා ඉන්නේ නැහැ. උපරිම පැය දෙකක් තුනක් තිබ්බනම් ඇති. හොඳට තෙල් ටික ඔළුවට උරා ගන්නවා. ඊට පස්සේ මම නානවා. එතකම් තෙල් ටික හොඳට උරා ගන්නකම් මම හිතුවා පොඩ්ඩක් අද ගෙදර ඉන්න එකේ ගේ චුට්ටක් අස් කරලා දාන්න. පොඩ්ඩක් පොළ ටික හැරෙම හිටවලා අස් කරලා දාන්න කියලා හිතුවා. අපි ඊට පස්සේ
අපේ ගෙදර ඉතින් කුරුල්ලොන්ගේ සත්ත මාර විදියට තියෙනවා. දැන් ඉතින් මම ගේ පොඩ්ඩක් අස් කරන ගමන් එළියට ආවා පොඩ්ඩක්. දැන් වෙලාව 10 මාරට විතර ඇති. ඉතින් පොඩ්ඩක් කම්මැලි වෙලාවක්. ගෙදරත් කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් කම්මැලි. අයියත් වැඩට ගිහිල්ලා. මම දැන් නාගත්තා. උදේ ටිකක් නිින්ද ගියා. දැන් වෙලාව 1:00 විතර ඇති. ඉතින් දැන් තමයි නාගත්තේ. දැන් මම උදේ අස් කරා. දැන් පොඩ්ඩක් කබඩ් එක අස් කරනවා කියලා හිතුවා. මට දැන් කරන්න ලොකු වැඩක් නැති නිසා ටිකක් හවස් වෙනකම් ඒ වැඩේ කරනවා. අපි එහෙනම් එතනට ගිහින් හම්බෙමු. ඉතින් ගායිස් දැන් මම හිතුවා මම කබඩ් එක අස් කරනවා කියලා. ඇත්තට මම හැම සතියෙම අස් කරනවා ඉරිදට. මොකද සතියට කබඩ් එක හැඩි වෙනවා. අනිත් දවසට අස් කරන වෙලාවක් නැති නිසා ඉතින් එදාට අස් කරනවා. මේ තියෙන ඉතින් අස් කරාට පස්සේ රෙදි ටික සේරම නැම්මුවා. දැන් ඉතින් හවස් වරුවේ මට කරන්න එහෙමටක් නැහැ. කරන්න වැඩකුත් නැති නිසා ඉතින් මේ වෙලාවට මොනවා හරි කන්න තිබ්බලා හොඳයි කියලා හිතනවා. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න බව්වෝ දෙන්නා. එයාලත් ඉතින් එයාලත් එක්ක හිටියා පොඩ්ඩක්. එයාලා එක්ක ඉන්නොත් ඉතින් කාලය යන දැනෙන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට ඉතින් නංගිත් ක්ලාස් ඇරලා ආවා. යාර වාහනේ ඉතින් නම උසයි. අයියෝ. Hi guys, අපි අපයක් හොයන්න යනවා. ඔයාලට සෑමයි. එකම කම්බයක් තිබ්බා. අපි ඉතින් දැන් මේක ගෙදර ගිහිල්ලා හදලා ෆිල්ම් එකක් බලලා ගමන් කන්න තමයි හිතාගෙන ඉන්නේ. එකම එකයි තිබුණේ වැටිලා. යමු එහෙනම්. මේ තියෙන්නේ ගායිස් අපේ ගෙදරට පේන view එක. මේ වෙලාවේ හුලම් තියෙනවා සැරනම. මාරම ලස්සනයි. දැන් ටිකක් හවස් වෙනක් තියෙන හින්දා මාරම ලස්සනයි. Good to go, sir. 3, 2, 1, let's go. දැන් ඉතින් අරන් ආපු අඹ ගෙඩියත් ආසම විදිහට හදාගෙන ආසම ෆිල්ම් එකකුත් දාගෙන හවස් වෙනකම්ම ඒක බැලුවා. දන්නේම නැතුව එහෙම නිින්දත් ගිහිල්ලා මට කොහොම හරි රෑ වෙලා තමයි ඇහැරුනේ. ගායිස් ඉතින් අද දවසේ මම මෙහෙම තමයි ගත උනේ. අද පොඩ්ඩක් vlog එක කම්මැලි ඇති. ඉතින් ඊගාවට ආයෙත් ලස්සන vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අමතක නොකර මාව subscribe කරලා අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. එහෙනම් අදට